මවුල කියන්නේ ළමයි ඔයා දැන් 100 පාරක් විතර සමහරක් ළමයි 100 පාරක් විතර පාඩම ඉගෙනගෙන ඇති. හැබැයි තාම හරියට සෙට් වෙලා නැහැ. හරි. මවුල කිව්වහම තාම බයයි. එහෙම නැත්නම් නිකන් මවුල කිව්වම මතක් වෙන්නේ අල. අන්න ඒ වගේ සීන් එකක් තියෙනවා. ඒ හින්දා අපි මේ වීඩියෝ එකකින් උපරිම උත්සාහ කරන්නේ ඔයාලට පොඩි වෙලාවක් ඇතුලේ මුල ඉඳන්ම පාඩමේ මුල ඉඳන්ම මේක ළමයි වීඩියෝ දෙකක් තියෙනවා. ඉස්සෙල්ලාම පරමාණුක ස්කන්ධය අණුක ස්කන්ධය ගැන එක වීඩියෝ එකක්. ඒ කියන්නේ මේ දැන් වීඩියෝ එකකින් අපි කතා කරනවා. ඊට පස්සේ මවුල ගැන තවත් වීඩියෝ එකකින් කතා කරනවා. මොකද ඔය මවුල පාඩම සෑහෙන ලොකු පාඩමක්. ලොකු පාඩමක් කියන්නේ වැදගත් පාඩමක්. MCQ නම් අනිවා. ඊට පස්සේ ස්ට්‍රක්චර්ඩ් එසේ. ඒ කියන්නේ එසේ. සාමාන්‍යයෙන් අපි කියනවා මේ මවුල කියන්නේ කෙමිස්ට්‍රි වල නිකන් හදවත වගේ තමයි. හදවත තමයි මවුල. මවුල නම් හදවත. අන්න ඒ වගේ කතාවක් අපි කියනවා. හරි. කොහොමද කමන්නේ? තාම සමහරක් අයට සෙට් වෙලා නැති මවුල පාඩම අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් ඒ වීඩියෝ එකේ නැත්තම් ඒ පාඩමේ පළවෙනි වීඩියෝ එක තමයි අපි අද කතා කරන්නේ. මේකෙන් අපි පරමාණුක ස්කන්ධය කියන්නේ මොකද්ද? ඒක හැදුනේ කොහොමද? ඇයි? අණුක ස්කන්ධය කියන්නේ මොකද්ද? ඇයි? මොකද්ද? ඒක හැදුනේ කොහොමද කියන එක සම්පූර්ණයෙන් මුල ඉඳන් ලස්සනට ඉක්මනින් මතක් කරලා දෙනවා. එහෙනම් ආයි අලුතෙන් මතක් කරගමු මේ අපේ මවුල පාඩම. මේකයි කතාව. අපි පොඩ්ඩක් ටක් ගාලා අතීතේ ඉඳන් පටන් ගමු. අතීතේ ඉඳන් මවුල පාඩමට ලස්සනට මම ඔයාලට පොඩ්ඩක් අතීතයට, ඒ කියන්නේ තනිකර අතීතයට එක්කන් යන්නම්. ඔයා හිතන්න ඔයා ඉන්නවා අර මූලද්‍රව්‍ය හොයාගන්න කාල සීමාවේ. ඔන්න දැන් ඔයා ඉන්නේ මූලද්‍රව්‍ය හොයාගන්න කාල සීමාවේ. ඔය මූලද්‍රව්‍ය හොයාගන්න කාල සීමාව ඔයා ඉද්දී දැන් මූලද්‍රව්‍ය හොයාගන්නවනේ. හරි, මූලද්‍රව්‍ය මෙහෙම තියෙනවා. ඕවා හැදිලා මේ මෙහෙම දේවල් තියෙනවා කියලා හොයාගන්නවා. කොහොම හොයාගද්දී ඒ කාලේ නෙමෙයි දැනුත් එහෙම තමයි. ඒක වෙනසක් නැහැ. විද්‍යාඥයෝනේ ළමයි. විද්‍යාඥයන්ට ඉතින් නිකන් ඉන්න බෑ. අලුත් දෙයක් මූලද්‍රව්‍ය කියන්නේ ළමයි මේ ලෝකෙට අලුතෙන් ආපු දෙයක්. කලින් තිබ්බ දෙයක් නෙමෙයි. එතකොට කෘතුහලයක් තියෙනවා. කෘතුහලෙත් එක්ක මේගොල්ලෝ ඔය මූලද්‍රව්‍ය ගැන හොයන්න පටන් ගන්නවා. හරි, මූලද්‍රව්‍ය ගැන හොයන්න පටන් ගන්නවා. මම මූලද්‍රව්‍ය ඉඳන් කතාවට යන්න. හරි, මම වෙන මුකුත් මේ අදාළ නැහැ. මං කෙලින්ම වගේ කතාව පටන් ගන්නේ මූලද්‍රව්‍ය උදාහරණයට අරගෙන. එච්චරයි. මේක මට ඔයාලට හොඳට උගන්වන්න ඕනේ තේරෙන්න. ඒ හින්දා මං උදාහරණයට ගන්නේ මූලද්‍රව්‍ය. මූලද්‍රව්‍ය ගත්තම ළමයි ඒගොල්ලෝ පරීක්ෂණ කරගෙන යනවා. ලස්සනයි. ඒගොල්ලන්ට මාර ලස්සන දේවල් හම්බ වෙනවා. එකපාර ඒගොල්ලන්ට හම්බ වෙනවා මූලද්‍රව්‍ය හැදිලා තියෙන්නේ පරමාණු වලින් කියන කතාව. අවුලක් නැහැ. මූලද්‍රව්‍ය හැදලා තියෙන්නේ පරමාණු වලින් තමයි. ඒගොල්ලෝ ඒක හොයා ගන්නවා. ඊට පස්සේ නිකන් ඉන්න බෑනේ. හරි, නිකන් ඉන්න බෑ. නලියනවා වගේ. එතකොට මොකද කරන්නේ? මේගොල්ලෝ ඔය පරමාණු වල ස්කන්ධයමයි ඉන්න පටන් ගන්නවා. හරි, එක මූලද්‍රව්‍යයට අදාළ පරමාණු වල ස්කන්ධයමයි ඉන්න පටන් ගන්නවා. එතකොට පේනවා එක මූලද්‍රව්‍ය පරමාණු වල තියෙන ළමයි එක ස්කන්ධ. කිසිම අවුලක් නැහැ. සංස්කෘතිකයි එකඟයි. අපිට කිසිම වැරද්දක් කියන්න බෑ. හැබැයි ඕක නෙමෙයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ කියන්නේ ළමයි ඒ එන ස්කන්ධය අපිට කියා ගන්න බෑ. ඒ කියන්නේ අපි ළමයි බින්දු ලිව්වොත් බින්දු හිර වෙන දශම ගණන් එන්නේ. සාමාන්‍යයෙන් අපි ස්කන්ධය ප්‍රකාශ කරන කුඩාම ඒකකය තමයි ඇටෝග්‍රෑම් කියන්නේ. ඒ කියන්නේ 10 ඍණ 18 වැඩි කිරීම 10 ඍණ 18 මෙයා තමයි අපි ස්කන්ධය ප්‍රකාශ කරන කුඩාම අගය, කුඩාම ඒකකය ඇටෝග්‍රෑම්. හරි, ඇටෝග්‍රෑම්. මිටි හිතන්නු ඇටෝග්‍රෑම්. හරි. ඒ පරමාණු වල ස්කන්ධය මැන්නම ඒ එන ස්කන්ධ ළමයි මුට වඩා සෑහෙන පොඩි ඒවා. හිතන්න උන්ට නමක් නැහැ. හරි, අපි කැල් එකක බින්දු ගැහුවොත් හිර වෙනවා. දශම ගණන් හිර වෙනවා. එච්චර අමාරු. ඒ කියන්නේ අර ඉතාමත් කුඩා කියන්නේ ළමයි කුඩා ස්කන්ධයන් තමයි පරමාණු වලට ආවේ. හරි, ස්කන්ධයන් කියන පොඩි ස්කන්ධයන් තමයි පරමාණු වලට ආවේ. කොහොම ආපුවම ඔයා හිතන්න ඔයා අලුත් දෙයක් හොයා ගන්නවා එන එක
කාටවත් කියා ගන්න බෑ. උට අගයක් ප්‍රකාශ කරගන්න බෑ. මුගේ ස්කන්ධය මෙච්චරයි කියලා කියන්න බෑ. ලොකු අවුලක්නේ. ඉතින් ඔහොම කල්පනා කර කර දැන් එන අගේනුත් ළමයි පොඩි ඕකට නමකුත් නැහැ. ඕක විසඳන්නත් ප්‍රශ්නේ තමයි මොකද්ද? කාටවත් කියන්නත් බෑ. ලේසියෙන් ගණන් හදන්නත් බෑ. කියන්නේ කිසිම දෙයකට ලේසියෙන් ගන්න බෑ ළමයි. ඔයා හිතන්න එක වැඩි කිරීම 10 ඍණ 30ක් විතර එනවා. හරි. මුට නමකුත් නැහැ. බින්දු ලියන්න ගියාම වෙනම වෙලාවක් යනවා. හරි මේ ගණන් හදන්න ගියාම වෙනම වෙලාවක් යනවා. අවුලක්නේ. ඔය අවුලට එයා විසඳුම් ඒ කාලේ හිටපු කවුරු හරි විසඳුමක් හොය එළිය බලන් ඉද්දි ළමයි දකින්නවා ඔය පැත්තේ ඉන්න මහතම කෙනාව. හරි ඔය පැත්තේ ඉන්න මහතම කෙනාව. එම ජනේලෙන් බලන් ඉද්දි ඒ විද්‍යාඥයාට නිකමට හිතෙනවා මට පුළුවන් නේද අර මහත මිනිස්සයාගේ ස්කන්ධය කාට හරි සාපේක්ෂ කරලා කියන්න. ඒ කියන්නේ ළමයි ඔයා මෙහෙම හිතන්න. මේ තියෙන්නේ ඔයාගේ පන්තිය. පන්තියේ ඉන්නවා ළමයි 40ක්. ඔය ළමයි 40 ළමයි එක ස්කන්ධයන්නේ තියෙන්නේ. සමහරක් අය ඉන්න පුළුවන් මහාත. එහෙම නැත්නම් තඩි ළමයි. කෙලින්ම කිලෝ 100යි ස්කන්ධය. තව සමහර අය ඉන්න පුළුවන් එහෙම තඩි නෑ නිකන් අපි කියනවා කිලෝ 30ක් විතර ස්කන්ධය. ඉන්න පුළුවන්නේ. ස්කන්ධෙ ඉන්න පුළුවන්. ඊට අමතරව අදිබර අය ඉන්නවා. ඊට පස්සේ මන්දපෝෂී අය ඉන්නවා. තව ඉන්නවා ළමයි උසට අපි කියනවා හරි BMI අගයක් තියෙන නිරෝගී ස්කන්ධයක් තියෙන අය. සාමාන්‍යයෙන් අපි කියමු ඔයාලා වයසේ නිරෝගී ස්කන්ධයේ විදිහට අපි ගන්න බොරුවට මේ කියන්නේ. බොරුවට මම බොරු වගේක් කියනවා කිලෝ 50ක්. කිලෝ 50ක්. හරි මෙයා තමයි නිරෝගී ස්කන්ධය. එතකොට නිකමට හිතන්න ඔයාගේ ස්කන්ධය කිලෝ 50යි ඔයත් ඉන්නේ මේ පන්තියේ. කියන්නේ ඔයා දැන් නිරෝගී ස්කන්ධයක් තියෙන ළමෙක්. එතකොට මේ ඔයාව අරගෙන ළමයි අනිත් අයගේ ස්කන්ධයන් සාපේක්ෂව කියන්න පුළුවන් නේද? ඔයාට සාපේක්ෂව අනිත් ළමයින්ගේ ස්කන්ධයන් කියන්න පුළුවන්. නිකමට හිතන්න මේ ඉන්නේ ඔයා. මේ ඉන්නේ තඩි යාළුවා. තඩි යාළුවා. ඔයාගේ ස්කන්ධය 50යි කිලෝග්‍රෑම්. තඩි යාළුවගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 100යි. ඔයාට ඕනේ තඩියගේ ස්කන්ධය ඔයාට සාපේක්ෂව කියන්න. මොකද්ද කරන්න ඕනේ? තඩි යාළුවගේ ස්කන්ධය ඔයාට සාපේක්ෂව කියන්න ඕනේ. ඔයාට මොකද්ද කරන්න පුළුවන්? තඩි යාළුවගේ ස්කන්ධය ඔයාගේ ස්කන්ධයෙන් බෙදනවා. එතකොට එනවා ළමයි තඩි යාළුවා ඔයාට වඩා දෙගුණයක් ස්කන්ධය වැඩි. හරි ඔයාට එනවා තඩි යාළුවා ඔයාට සාපේක්ෂව දෙගුණයක් ස්කන්ධය වැඩි. ඇත්තටම මේ දෙක කියන්නේ නැත්තම් දෙගුණයක් කියන්නේ ඇත්තටම යාගේ ස්කන්ධය නෙමෙයිනේ. ඒ ස්කන්ධය අර අපි සාපේක්ෂව ප්‍රකාශ කරාම එන අගය. සාපේක්ෂව ප්‍රකාශ කරා. නිකමට හිතන්න ළමයි. ඔයා සාපේක්ෂ. එහෙම නැත්තම් ඔයා නිරෝගී කෙනානේ. මේ ඔයාව ඒකකයක් විදිහට අරගෙන. එහෙම නැත්තම් ඔයා නිරෝගී. එහෙයින්ද ඔයාව තෝරගෙන ඔයාට සාපේක්ෂව පන්තියේ අනිත් 39 දෙනාගේම ස්කන්ධයන් කියන්න බැයිද? ස්කන්ධයන් කියන්න බැයිද? නිකමට හිතන්න තව ළමෙක් ඉන්නවා කිලෝ 90යි යුගේ ස්කන්ධය. හරි. එතකොට ඌගේ නම තමයි සිරිමල්. හරි සිරිමල්. එතකොට සිරිමල්ගේ ස්කන්ධය ඔයාගේ ස්කන්ධයට නැත්තම් සිරිමල්ගේ ස්කන්ධය ඔයාට සාපේක්ෂව කියන්න ඕනේ. මොකද්ද කරන්න තියෙන්නේ? සිරිමල්ගේ ස්කන්ධය බෙදනවා ළමයි ඔයාගේ ස්කන්ධයෙන්. එතකොට එනවා අපි සාමාන්‍යයෙන් බෙදුවොත් කීයක් එනවද? 1.8ක් කියලා. ඒකෙන් ළමයි සිරිමල් ඔයාට සාපේක්ෂව 1.8ක් ස්කන්ධය වැඩි. 1.8 කියන්නේ සිරිමල්ගේ ඇත්තම ස්කන්ධයද? නෑ. ඒ අපි 1.8 කියන්නේ ළමයි සාපේක්ෂ අගයක්. යම් කිසි කෙනෙක්ගේ අගය තෝරාගත් කෙනෙක්ට අනුව ළමයි සාපේක්ෂව කියන්න පුළුවන්. හරි. ඕක විද්‍යාඥයාට හිතෙනවා අර තඩි මිනිස්සයව දැක්ක ගමන් ඔළුවේ ලයිට් එකක් පත් වුණා වගේ හිතෙනවා. අම්මට සිරි මට මේ වැඩේම මූලද්‍රව්‍ය වලට කරන්න පුළුවන් නේද? හරි. මට මේ වැඩේම මූලද්‍රව්‍ය වලට කරන්න පුළුවන් නේද කියලා විද්‍යාඥයාට හිතෙනවා. හිතුණු ගමන් මොකද කරන්නේ? එයා බලනවා හරියට මේ ඔයා වගේ අර ළමයි අනිත් අයගේ ස්කන්ධය කියන්න පුළුවන් හොඳ කෙනෙක්ව. හරි. දැන් පන්තියෙන් ඔයාවනේ තෝරගත්තේ. ඔයාව තමයි
අනිත් අයගේ ස්කන්ධයන් සාපේක්ෂව කියන්න තෝරාගත් ඒකකය. ඔය වගේ මූලද්‍රව්‍ය එහෙම නැත්නම් අපි ඒ හොයාගෙන තියෙන මූලද්‍රව්‍ය අතරින් කාවද අනිත් මූලද්‍රව්‍ය වල ස්කන්ධයන් සාපේක්ෂව කියන්න හොඳටම ගැළපෙන කෙනාව හොයන්න පටන් ගන්නවා. පටන් ගද්දී ඉස්සෙල්ලාම හිතුණා හයිඩ්‍රජන් ගත්තනම් හොඳයි නේද කියලා. හයිඩ්‍රජන් ගන්න එක හේතුවක් තමයි ළමයි ඌනේ ඉන්න අඩුම ස්කන්ධය ගත්තම කිසි අවුලක් නැහැ, වැරද්දකුත් නැහැ කියලා ඒ කාලේ හිතුණා. හිතුණාට පස්සේ ටික කාලයක් යද්දි ළමයි පොඩ්ඩක් වැරදි වගේ කියලා හිතෙන්න පටන් ගන්නවා. හරි. පොඩ්ඩක් අවුල්. ඊට පස්සේ බලනවා අම්මසිරි. මූව අයින් කරලා අපිට වෙන එකෙක්ව ගන්න බැයිද? හරි. වෙන එකෙක්ව ගත්තනම් ලේසි ළමයි. අර වෙන එකෙක්ව ගත්තනම් අපිට මීට වඩා හොඳ ආගයන් ටිකක් ගන්න පුළුවන් කියලා ඒ කාලේ අයිට හිතෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒගොල්ලෝ හයිඩ්‍රජන්ව අයින් කරලා ඔහොම කෙනෙක්ව හොය ඉද්දී කාබන්ගේ ඇස අහු වෙන නැත්තම් කාබන්ට එයාලගේ නෙත යොමු වෙනවා. කාබන්ට නෙත යොමු වුණාම මොකද වෙන්නේ? ඒගොල්ලෝ කාබන්ව ගන්නවා. කාබන්ව ගත්තම ළමයි කාබන්ගේ දැන් හිතන්නකෝ නිකම්ම කාබන්ව ගන්නෑ. හරි. දැන් හිතන්න පන්ති ඉන්නවා නිවුණු 3 දෙනෙක්. නිවුණු 3 දෙනාගෙත් ළමයි හොඳටම ගැළපෙන කෙනාව තමයි අනිත් අයගේ ස්කන්ධයන් ප්‍රකාශ කරන්න ගන්නෙ. හරි. 3 දෙනාම ගන්නෑ. නිවුණු 3 දෙනෙක් ඉන්නවා. නිවුණුන්ගෙත් ළමයි හොඳම එකාව තෝරගෙන තමයි අනිත් අයගේ ස්කන්ධයන් සාපේක්ෂව කියන්නේ. ඔය වගේ කාබන්ව ගත්තම කාබන්ගෙත් ළමයි අපි කියනවා මූලද්‍රව්‍ය වල නිවුණු කියන්නේ සමස්ථානිකනේ. සමස්ථානික 3ක් තියෙනවා. හරි. ඔය තුනෙන් කවුද මේකට ගැලපෙන්නේ කියලා හොඳටම බලද්දි පේනවා කාබන් 612 කියන සමස්ථානිකය තමයි අනිත් අයගේ මූලද්‍රව්‍ය නැත්තම් අනිත් අයගේ ස්කන්ධයන් සාපේක්ෂව කියන්න අපිට තෝරගන්න පුළුවන් හොඳම කෙනා කියලා. කාබන් 612 කියන සමස්ථානිකය තමයි අනිත් අයගේ ස්කන්ධයන් සාපේක්ෂව කියන්න අපිට හොඳටම ගැලපෙන්නේ කියලා එයාලා ෂුවර් කරගන්නවා. නියමයි. ප්‍රශ්නේ විසඳුණා. මොකද්ද? අපිට අනිත් අයගේ ස්කන්ධයන් සාපේක්ෂව කියන්න කෙනෙක්ව තෝරගන්න ඕනේ. කාබන් 612ව තෝරගත්තා. අරගත්තට ළමයි ප්‍රශ්නේ නිකන් 150ක් විතර විසඳුණා. හරි. මූව තෝරගත්න එකෙන් ප්‍රශ්නේ 150ක් විසඳුණා. හැබැයි තව ටිකක් ප්‍රශ්නේ තියෙනවා. තාම ප්‍රශ්නේ ආවේ නැහැ. මේක දැන් අනිත් අයගේ ස්කන්ධයන් ළමයි. අනිත් අය කියන්නේ ඔක්සිජන්, සෝඩියම්, පොටෑසියම්, ඊට පස්සේ එතනින් ගියාම ඇලුමිනියම්, ඔය වගේ පරමාණු වල ස්කන්ධයන් මෙයාට සාපේක්ෂව කියන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. එතකොට දශම ගණන් ඉන්නෙත් නෑ ළමයි. විද්‍යාඥයන්ටත් සතුටුයි අපිටත් සතුටුයි. හැබැයි කාබන්ට වඩා අඩු අයට හරි කාබන්ට වඩා අඩු අයට එහෙම නැත්නම් හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම් වගේ ඔය හයිඩ්‍රජන්ට ඉස්සරහින් ඉන්න කට්ටිය එයාලගේ ස්කන්ධය කාබන්ට සාපේක්ෂව කියද්දී පොඩි ප්‍රශ්නයක් එන්න පටන් ගත්තා. ඒ ප්‍රශ්නේ තමයි ළමයි කාබන්ට වඩා ඉස්සරහින් එයාට වඩා ඉස්සරහින් ඉන්නවා කියන්නේ එයාලට තියෙන පොඩ්ඩක් අඩු ස්කන්ධයන්නේ. එතකොට ඔය ස්කන්ධයන් ඊට වඩා වැඩි ස්කන්ධයකින් කියද්දී එන්නේ දශම ගණන්. හරියට හිතන්න ඔයාගේ පන්තියේ ඉන්නවා කිලෝ 30ක එකෙක්. හරි. ඔයාගේ බර කිලෝ 60යි ළමයි. එතකොට මෙතනින් එනවා 0.5ක් කියලා අගයක්. හරි. මම සාපේක්ෂව කිව්වා. හැබැයි මට තව ප්‍රශ්නයක් ආවා. ලස්සන උත්තරයක් ආවේ නැහැ. ලේසි උත්තරයක් ආවේ නැහැ. දශම උත්තරයක් ආවා. මම හදන්නේ දශම නැති කරගන්න. හැබැයි ආයේ දශම එනවා. හරි. ආයේ දශම එනවා. එතකොට බැලුවා ළමයි මේක කාබන්ට වඩා ලොකු මූලද්‍රව්‍ය වලට ලස්සනට ගැලපෙනවා. කාබන්ගේ ස්කන්ධයෙන් අනිත් අයගේ ස්කන්ධයන් බෙදපුවාම ලස්සන උත්තර එනවා. හිතට සතුටුයි. හැබැයි කාබන්ට වඩා පොඩි කට්ටියට මේක ගැලපෙන්නේ නැහැ. අවුලක්. මේගොල්ලෝ මොකද කරේ? ආයෙ හොයන්න පටන් ගත්තා. මොකද්ද මේකට ක්‍රමේ? මේකට ක්‍රමයක් තියෙනවා නම් ඒ මොකද්ද ක්‍රමේ කියලා හොයන්න පටන් ගත්තා. හොයන්න පටන් ගද්දි තේරුණා ඉන්න පොඩිම කෙනා හයිඩ්‍රජන් නේ ළමයි. හයිඩ්‍රජන්ට එක ආවොත් ආයේ කිසිම කෙනෙක්ට ඊට වඩා අඩු වගයක් ඉන්න බෑනේ. මොකද ඉන්න පොඩිම කෙනා හයිඩ්‍රජන්
උට එක එනවා කියන්නේ ළමයි උට වඩා ලොකු අයට එන්න ඕනේ ඊට වඩා ලොකු සංඛ්‍යාවක්. හරි. එහෙනම් විද්‍යාඥයෝ දැක්කා හයිඩ්‍රජන්ට එක ගන්න ක්‍රමයක් තියෙනවා නම් නියමයි අපේ වැඩේ සාර්ථකයි කියලා. හයිඩ්‍රජන්ට එක ගන්න ඕනේ. හයිඩ්‍රජන්ගේ ස්කන්ධය කාබන්ට සාපේක්ෂව කියද්දී එක එනවා නම් නියමයි වැඩේ සාර්ථකයි කියලා තේරුණා. මොකද කරේ? බැලුවා වෙන කෙනෙක්ව ගන්නත් බෑ. කාබන් වයින් කරලා නයිට්‍රජන්ව ගන්නත් බෑ. ඔක්සිජන්ව ගන්නත් බෑ. කාබන් තමයි වැඩේට ගැළපෙනම කෙනා. කාබන් ගියොත් වෙන අය නැහැ. ඊට පස්සේ මොකද කරේ? දැන් බලනවා කොහොමද කාබන්ව ගන්නෙ? නිකමට ඔතන හිටපු එක විද්‍යාඥයෙක්ට හිතෙනවා හරි කාබන්ගේ මුළු ස්කන්ධයනේ ගන්න බැරි. ඉතින් අපි යාගේ ස්කන්ධයෙන් කොටසක් අරන් බලමු. හරි කාබන්ගේ මුළු ස්කන්ධයම ගත්තම තමයි හයිඩ්‍රජන්ට 0.0 ගණන්. එහෙම නැත්නම් පොඩි අගයක් එන්නේ. ඉතින් ඕකට කාබන්ගේ මුළු ස්කන්ධයම ගන්න ඕනේ. අපි කාබන්ගේ ස්කන්ධයෙන් කොටසක් අරගෙන බලමු හයිඩ්‍රජන්ට එක එනවද කියලා. එහෙනම් වැඩේ සාර්ථකයි නේද කියලා එතන හිටපු විද්‍යාඥයෙක්ට හිතෙනවා. එහෙම හිතිලා මොකද කරන්නේ? මේ කාබන් 612 සමස්ථානිකයේ මුළු ස්කන්ධය ළමයි කොටස් 12කට බෙදලා ඕකෙන් එක ස්කන්ධයක අගය අරගෙන හයිඩ්‍රජන්ගේ ස්කන්ධය බෙදලා බලනවා. නියමයි හයිඩ්‍රජන්ට එක එනවා. මොකද්ද කරේ? කාබන් 612 සමස්ථානිකයේ මුළු ස්කන්ධය ගන්නවා. මුළු ස්කන්ධය. හරි. ඔය මුළු ස්කන්ධය ළමයි කොටස් 12කට බෙදලා ඕකෙන් එක ස්කන්ධයක අගය අරගෙන ඒ ස්කන්ධයෙන් හයිඩ්‍රජන්ගේ ස්කන්ධය බෙදපුවම හයිඩ්‍රජන්ට එක එනවා. ලස්සනයි නේද? ලස්සනයි නේද? එහෙනම් විද්‍යාඥයන්ට තේරෙනවා අපේ වැඩේ සාර්ථකයි. මේ වගේ අනිත් මූලද්‍රව්‍ය වල ස්කන්ධයන් සාපේක්ෂව කියන්න කාබන් 612 සමස්ථානිකයේ ළමයි මුළු ස්කන්ධයම ගත්තොත් අවුල්. ගන්න ඕනි ස්කන්ධයෙන් කොච්චරක්ද? මුළු ස්කන්ධයෙන් 12න් එකක අගයක්. හරි මුළු ස්කන්ධය කොටස් 12කට බෙදලා ඕකෙන් එකක අගයක් අරගෙන අපිට පුළුවන් අනිත් අයගේ ස්කන්ධයන් ලස්සනට සාපේක්ෂව කියන්න. ඉතින් අපි ඕකට ළමයි අපි ඕකට මොකද්ද ඕක කියන්නේ? එක මූලද්‍රව්‍ය පරමාණුවක් තෝරගෙන එයාගේ ස්කන්ධය ඒකකයක් විදිහට පාවිච්චි කරලා එයාට සාපේක්ෂව අනිත් අයගේ ස්කන්ධයන් ප්‍රකාශ කරනවා නම් හරි මොකද්ද? එක මූලද්‍රව්‍ය පරමාණුවක් තෝරගෙන එයාට සාපේක්ෂව අනිත් අයගේ නැත්නම් අනිත් මූලද්‍රව්‍ය පරමාණු වල ස්කන්ධයන් අපි සාපේක්ෂව ප්‍රකාශ කරනවා නම් ඕකට අපි නමක් දැම්මා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා. එහෙම නැත්නම් සාපස් කියලා නමක් දැම්මා. හරි සාපස් කියන්නේ මොකද්ද ළමයි? එක්කෙනෙක්ව තෝරගෙන එක පරමාණුවක් තෝරගෙන එක පරමාණුක ස්කන්ධය තෝරගෙන ඒ ස්කන්ධයට සාපේක්ෂව අනිත් අයගේ ස්කන්ධයන් ප්‍රකාශ කරනවා. එහෙම ප්‍රකාශ කරද්දී ළමයි ඇත්තම අගයන් එනවද? ඊටා නිවැරදි අගයන් දෙන්නේ නෑ. අපි මේ ප්‍රකාශ කරන්නේ ළමයි සාපේක්ෂ අගයන්. හරි. එතකොට මෙතනදී ළමයි අපි තෝරගත්ත පරමාණුව මං කියවනේ එක්කෙනෙක්ව තෝරගෙන එයාට සාපේක්ෂව තමයි අනිත් අයගේ ස්කන්ධයන් ප්‍රකාශ කරන්නේ. හරි. එක්කෙනෙක්ව තෝරගත්තා එයාගේ ස්කන්ධය ඒකකයක් විදිහට පාවිච්චි කරලා එයාට සාපේක්ෂව අනිත් අයගේ ස්කන්ධයන් අපි කියනවා. ඔය වගේ අපි අර තෝරගත්ත ස්කන්ධය එහෙම නැත්නම් ළමයි තෝරගත්ත කෙනා එයා තමයි කාබන් 612 සමස්ථානිකය. හරි එයා තමයි කාබන් 612 සමස්ථානිකය. කාබන් 612 සමස්ථානිකේ ළමයි මුළු ස්කන්ධයම ගත්තද? නෑ. මුළු ස්කන්ධයම ගත්තේ නෑ. ඔය ස්කන්ධයෙන් කොටස් 12කට බෙදලා ඒකෙන් එක ස්කන්ධයක අගය තමයි අපි ගත්තේ. එහෙනම් අපි ළමයි කාබන් 612 සමස්ථානිකයේ මුළු ස්කන්ධය කොටස් 12කට බෙදලා ඒකෙන් එක කොටසක අගය අරගෙන එයාට සාපේක්ෂව අනිත් මූලද්‍රව්‍ය පරමාණු වල ස්කන්ධයන් සාපේක්ෂව කියන්න පටන් ගත්තා. ඕකට අපි කියනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධ
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා. අපි මේ අනිත් අයගේ ස්කන්ධයන් ප්‍රකාශ කරන්න තෝරගත්ත කෙනා ඉන්න ළමයි කාබන් 612 සමස්ථානිකයේ මුළු ස්කන්ධය කොටස් 12කට බෙදලා ඒකෙන් එක කොටසක අගය එයාට අපි නමක් දෙනවා පරමාණුක ස්කන්ධ ඒකකය. පරමාණුක ස්කන්ධ ඒකකය. එහෙනම් මතක තියාගන්න පරමාණුක ස්කන්ධ ඒකකය කියන්නේ මොකක්ද ළමයි? එයාව තමයි අපි තෝරගත්තේ අනිත් අයගේ ස්කන්ධයන් සාපේක්ෂව කියන්න. කවුද පරමාණුක ස්කන්ධ ඒකකය? කාබන් 612 සමස්ථානිකයේ මුළු ස්කන්ධය කොටස් 12කට බෙදලා ඒකෙන් එක කොටසක අගය. ඔය වගේ එක කොටසක් අරගෙන අපි අනිත් අයගේ අනිත් පරමාණු වල ස්කන්ධයන් මෙයාට සාපේක්ෂව පරමාණුක ස්කන්ධ ඒකකයට සාපේක්ෂව ප්‍රකාශ කරනවා. ඕකෙන් ළමයි අපිට අර බින්දු හිර වෙන දශම ගණන් එන්නේ නැති වෙන්න ලස්සන ගණන් එක්ක ඒගොල්ලෝ මූලද්‍රව්‍ය පරමාණු වලට සාපේක්ෂ ස්කන්ධයන් දුන්නා. සාපේක්ෂ ස්කන්ධයන් දුන්නා. මේකයි කතාව. සාමාන්‍යයෙන් ඔයාගේ විභාගෙට මේක නම් අහන්නවා වෙන්නත් පුළුවන් අහන්න නැති වෙන්නත් පුළුවන්. ඔයාව රවට්ටන්න හින්දා ගොඩක් වෙලේට දෙන්නේ ළමයි කාබන් 612 සමස්ථානිකයේ මුළු ස්කන්ධය. සාමාන්‍යයෙන් කාබන් 612 මුළු ස්කන්ධය වෙනවා මුළු ස්කන්ධය වෙනවා 1.999 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. මේ තියෙන්නේ කාබන් 612 මුළු ස්කන්ධය. හරි මුළු ස්කන්ධය. අපිට මුළු ස්කන්ධය ඕනේද ළමයි? මුළු ස්කන්ධය ඕනේ නැහැ. මට ඕනේ මෙයාගේ කොටස් 12කට බෙදලා ඒකෙන් එක කොටසක අගය. එහෙම නැත්නම් 12න් එකක අගය. හරි මට ඕනේ 12න් එකක අගය. මේ 1.99 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම් කොටස් 12කට බෙදලා ඒකෙන් එක කොටසක අගය එනවා ළමයි 1.66 වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම් කියලා. මේක තමයි අපි පරමාණුක ස්කන්ධ ඒකකයේ විදිහට පාවිච්චි කරන්නේ. සමහරක් වෙලාවට ඔයාලට කෙලින්ම දෙන්න පුළුවන් පරමාණුක ස්කන්ධ ඒකකයේ මෙච්චරයි කියලා. එහෙම නැත්නම් මේ වගේ ළමයි කාබන් 612 මුළු ස්කන්ධය දීලා අපිට ඕන අර දීලා හොයන්න කියන්නත් පුළුවන්. එහෙම දුන්නම බලන්න ඉස්සෙල්ලාම මේ දීලා තියෙන්නේ කාබන් 612 මුළු ස්කන්ධයද එහෙම නැත්නම් 12න් එකක ස්කන්ධයද කියලා. මුළු ස්කන්ධයම තියෙනවා නම් 12න් එකක ස්කන්ධය ගන්න. නිකම්ම කෙලින්ම දීලා තියෙනවා නම් පරමාණුක ස්කන්ධ ඒකකය බය වෙන්න එපා ළමයි. කෙලින්ම ඒක අරගෙන ගාන හදන්න. එහෙනම් පොඩ්ඩක් මතක තියාගත්තත් කමන්නේ. පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය මොකද්ද ළමයි? 1.66 වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම්. මතක තියාගත්තත් එකයි. ඒකෙම අවුලක් නැහැ. ඔයා මතක තියාගන්න ඕනේ මොකද්ද? පරමාණුක ස්කන්ධ ඒකකයේ තමයි අනිත් මූලද්‍රව්‍ය පරමාණු වල ස්කන්ධයන් සාපේක්ෂව කියන්න අපි තෝරගත්තේ. එතකොට කවුද එහෙම ගත්තේ? නැත්නම් කවුද පරමාණුක ස්කන්ධ ඒකකය කියන්නේ? කාබන් 612 සමස්ථානිකය. එයාගේ මුළු ස්කන්ධයේද නෑ මුළු ස්කන්ධය නෙමේ. මුළු ස්කන්ධයෙන් 12න් එකක අගය. හරි මුළු ස්කන්ධය කොටස් 12කට බෙදලා ඒකෙන් එකක අගය තමයි අපි ගන්නෙ. අනිත් අයගේ අගයන් ලස්සනට ප්‍රකාශ කරන්න සාපේක්ෂව ප්‍රකාශ කරන්න. එහෙනම් අපිට මේ දැන් මම ඔයාලට කියා දෙන්න යන ක්‍රමෙන් ඔයාලට මේ ක්‍රමය මතකයි. හැබැයි මම මේ ඔයාලට අලුත් කරන වාගේ මතකය අලුත් කරන මේ ක්‍රමෙන් ළමයි දෙන ලද ඕනෙම මූලද්‍රව්‍ය පරමාණුවක එයාගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්න පුළුවන්. මම මේ ඔයාලට දැන් කියා දෙන්න යන ඔයාගේ මතකය අලුත් කරන්න යන ක්‍රමෙන් දෙන ලද ඕනෙම මූලද්‍රව්‍ය පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්න පුළුවන්. මෙහෙමයි හොයන්නේ. ඉස්සෙල්ලාම ඔයාට මෙහෙමයි හොයන්නේ. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. සාපස් හොයන්නේ ළමයි මෙහෙමයි. ඔයාට මතකයි. කොහොමද හොයන්නේ? දෙන ලද මූලද්‍රව්‍ය පරමාණුවේ ස්කන්ධය දෙන ලද මූලද්‍රව්‍ය පරමාණුවේ ස්කන්ධය බෙදන්න පරමාණුක ස්කන්ධ ඒකකෙන්. පරමාණුක ස්කන්ධ ඒකකයෙන්. මේ ක්‍රමෙන් ඔයාට
ඕනෙම මූලද්‍රව්‍යක සාපස් හොයන්න පුළුවන්. පොඩි උදාහරණයක් කරමු. අපි ළමයි ඔක්සිජන්ගේ හරි ඔක්සිජන්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයමු. අපිට දෙනවා ඔක්සිජන් පරමාණුවේ සැබෑ ස්කන්ධය. එයාව කිරුවහම අපිට එනවලු 2.66 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම් කියලා එයාගේ සැබෑ ස්කන්ධය. හරි මේ තියෙන්නේ ඔක්සිජන් පරමාණුවක සැබෑ ස්කන්ධය. අපෙන් අහනවා ඔක්සිජන්ගේ සාපස් කීයද කියලා. ඔක්සිජන්ගේ සාපස් කීයද කියලා. කොහොමද හොයන්නේ? මුළු ස්කන්ධය බෙදන්න ඕනේ පරමාණුක ස්කන්ධ ඒකකින්. පරමාණුක ස්කන්ධ ඒකකය කියන්නේ කීයද? 1.66 වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම්. ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා 10 ඍණ 23ට 10 ඍණ 24 කැපිලා 1 ඍණ එකක් ඉතුරු වෙනවා. එතකොට උඩින් එනවා 2.66. ඕක මේ ඍණ එක ළමයි මම උඩට දානවා 10 1 බෙදීම 1.66. එතකොට මෙතනින් එනවා 26.6 බෙදන්න 1.66 මෙතනින් එනවා ළමයි 16.01 කියලා අගයක්. 16.01 කියලා අගයක්. ළමයි මේ 16.01 ආසන්නව වැටෙව්වම ආසන්න දශම ස්ථානයට වැටෙව්වම අපිට එනවා 16 කියලා උත්තරයක්. එහෙනම් ඔක්සිජන්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි කියලා අපිට උත්තරයක් එනවා. ඔක්සිජන්ගේ විතරද? නෑ ළමයි. දෙන ඕනෙම මූලද්‍රව්‍ය පරමාණුවක සාපස් හොයනවා නම් හොයන්නේ මේ ක්‍රමයටම තමයි. සාපස් හොයනවා නම් හොයන්නේ මේ ක්‍රමයටම තමයි. මම ඔයාගේ හිත සතුටු වෙන්න තව එකක් හොයලා පෙන්නන්නම්. මම සෝඩියම්ගේ සාපස් හොයලා පෙන්නන්නම් ළමයි. සෝඩියම්ගේ සාපස් හොයලා පෙන්නන්නම්. සෝඩියම්ගේ සාපස් සෝඩියම්ගේ සාපස් හොයලා පෙන්නන්නම්. සෝඩියම්ගේ සාපස් හොයන්නේ කොහොමද? සෝඩියම් පරමාණුවේ සැබෑ ස්කන්ධය. සැබෑ ස්කන්ධය කීයද? 3.819යි. 3.819 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. යාව බෙදන්න ඕනේ පරමාණුක ස්කන්ධ ඒකකයෙන් 1.66 වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම්. ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා 10 ඍණ 23ට 24 කැපෙනවා. ඍණ එකක් ඉතුරු වෙනවා. යාව දාන උඩට. එතකොට 38.19 බෙදීම 1.66. මෙතනින් එනවා ළමයි 23.0 කියලා ගියා. එතකොට මෙයාව ආසන්න වැටෙව්වම එනවා අපිට 23ක් කියලා. එහෙනම් ළමයි මේ තියෙන්නේ ඔක්සිජන්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. මම ටක් ගාලා මතක් කරන්නම්. ඇයි ළමයි අපි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගන්නෙ? හේතුව තමයි අපි මෙයාලගේ පරමාණු වල ස්කන්ධයන් මෙන්නම ආව බිඳු හිර වෙනවා. එන බිඳු වලට අගයක් නැහැ. හරි. අපි දන්න කෙනාටත් වඩා පොඩිම අගයක් එන්නේ. අපි දන්නේ පොඩිම කෙනා ඇටෝ. ඒකෙනුත් කියන්න බෑ මුංගෙන ස්කන්ධය. හරි. අවුලක්නේ. ඒතකොට ස්කන්ධය මග අරව ගන්න අපි මොකද්ද කරේ? එක්කෙනෙක්ව තෝරගෙන එයාට සාපේක්ෂව අනිත් මූලද්‍රව්‍ය පරමාණු වල ස්කන්ධයන් අපි ප්‍රකාශ කරා. ඒකට අපි නමක් දුන්නා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා. එතකොට අපි අර තෝරගත්ත කෙනා අනිත් අයගේ ස්කන්ධයන් සාපේක්ෂව කියන්න තෝරගත්ත කෙනාට නමක් දුන්නා පරමාණුක ස්කන්ධ ඒකකය කියලා. කවුද ළමයි එහෙම තෝරගත්ත කෙනා? කාබන් 612 සමස්ථානිකය. කාබන් 612 සමස්ථානිකයේ මුළු ස්කන්ධයම අපි ගත්තද? නෑ. ඒකෙන් 12න් එකක අගය තමයි අපි ගත්තේ පරමාණුක ස්කන්ධ ඒකකයේ විදිහට. එතකොට පරමාණුක ස්කන්ධ ඒකකයේ ළමයි අරගෙන එයාට සාපේක්ෂව අපි අනිත් හැම මූලද්‍රව්‍යෙම ස්කන්ධය අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. කොහොමද? සාපස් හොයන විදිය තමයි ළමයි පරමාණුවේ ස්කන්ධය දෙන ලද ඕනෙම පරමාණුවක සැබෑ ස්කන්ධය. හරි. දෙන ලද ඕනෙම මූලද්‍රව්‍ය පරමාණුවක සැබෑ ස්කන්ධය බෙදන්න ඕනේ පරමාණුක ස්කන්ධ ඒකකයෙන්. එතකොට අපිට එයාගේ සාපස් හොයන එක කිසිම ගේමක් නෙවෙයි. මේක තමයි මේක තේරුණා කියන්නේ ඉතුරු ඒවා nothing ළමයි. හරි. මේක ඔයාට ටක් ගාලා තේරුණා නම් මේ පාඩම වාට ටක් ගාලා මතක් වුණා නම් ඔයා අර පැය ගාණක් තිස්සේ ඉගෙන ගත්ත පාඩම් ටික ටක් ගාලා මතක් වුණා නම් සුපිරි. ගේමක්ම නෑ. ඉතුරු ටික nothing. හරි. එතකොට මේක ළමයි පරමාණු වල ස්කන්ධය නැත්තම් පරමාණු වල ස්කන්ධය සාපේක්ෂව කියන හින්දා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියනවා. මේකෙන් තමයි අපි පරමාණු වල ස්කන්ධයන් ප්‍රකාශ කරන්නේ. කාබන් 612 සමස්ථානිකයේ මුළු ස්කන්ධයෙන් කොටස් 12ක්
කොටස් 12කට බෙදලා ඒකෙන් එකක අගයක් අරගෙන ඒ අගයට සාපේක්ෂව අපි අනිත් හැම මූලද්‍රව්‍ය පරමාණුවෙම ස්කන්ධය සාපේක්ෂව ප්‍රකාශ කරනවා. ඒකට අපි නමක් දුන්නා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා. මේක ළමයි පරමාණු වලට ගැලපෙනවා. හරි පරමාණු වලට ලස්සනයි නියමයි. අපිට ඕන පරමාණුක ස්කන්ධය මෙහෙම කියන්න පුළුවන්. හැබැයි පරමාණු එකතු වෙලා හැදෙන අණුවකට උදාහරණයක් ළමයි ජල අණුව. ඒ කියන්නේ පරමාණු දෙකක් හරි කිහිපයක් හරි එකතු වෙලා ළමයි හැදෙන අණු තියෙන්නේ. හයිඩ්‍රජන් මේ ලෝකේ ගොඩම තියෙන අණුනේ. ජල අණුව. ඊට පස්සේ ළමයි තව මොනවද තියෙන්නේ? ජල ග්ලූකෝස් අණුව. හරි ඊට පස්සේ තව ගියාම තව තියෙන්නනේ. හරි ගොඩක් තියෙන්නේ. හරි ක්ලෝරින් අණුව. ඔය තියෙන එක එක අණු වර්ග තියෙන්නේ. දැන් මට මතක් වෙන්නේ ඔච්චරයි. ඔය වගේ අණු වර්ග තියෙන්නේ. නයිට්‍රජන් අණුව. හරි නයිට්‍රජන් අණුව. ඒ කියන්නේ පරමාණු දෙන්නෙක් හරි කිහිපයක් හරි එකතු වෙලා හදන සංයෝගයකට අපි කියනවා අණුවක් කියලා. විද්‍යාඥයන්ට ඕන වෙනවා ළමයි මේ වගේ අණු වලත් ස්කන්ධයමයින්ද. හරි ඉන්න බෑ. එච්චර නලියනවා. ඒ කියන්නේ ඉන්නම බෑ. මෙන්නම ළමයි මොකද වෙන්නේ? ඒ එන අගේනුත් ඉතින් පොඩි. හරි ඒ එන අගේනුත් ඉතාමත් පොඩි. ප්‍රශ්නයක්නේ. ඒ ප්‍රශ්නෙට විසඳුමත් මේකම තමයි. හරි ඕක ප්‍රශ්නෙට විසඳුමත් මේකම තමයි කියන ළමයි ඒ අණු වල ස්කන්ධය ප්‍රකාශ කරන්න. අර අණු වලටත් ළමයි පරමාණු වල කතාවම තමයි. එක්කෙනෙක්ව තෝරගන්නවා. එයාට සාපේක්ෂව අර අණුවේ ස්කන්ධය කියනවා. එක්කෙනෙක්ව තෝරගන්නවා. එයාට සාපේක්ෂව ජල අණුවේ ස්කන්ධය කියනවා. කොහොම තමයි අණු වල ස්කන්ධයත් ප්‍රකාශ කරන්නේ. එතකොට අර අණු වල ස්කන්ධය කියන්න තෝරගත්ත කෙනා ළමයි එයා වෙනස් වෙනවද? වෙනස් වෙන්නේ නැහැ. එයත් ළමයි කාබන් 612 සමස්ථානිකයේ මුළු ස්කන්ධය කොටස් 12කට බෙදලා ඒකෙන් එක කොටසක අගය තමයි අපි අණු වල ස්කන්ධය ප්‍රකාශ කරන්නත් තෝරගත්තේ. මේක අණු හින්දා අපි ඒකට කියනවා සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා. හරි සාපේක්ෂ අණුක ස්කන්ධය. එතකොට පරමාණුවේ ස්කන්ධය නෙමෙයි ළමයි දැන් අණුවේ ස්කන්ධය. දැන් එන්නේ අණුවේ ස්කන්ධය. මාරුනේ මොකද්ද? පයන්නට අයන්න දැම්මා. එච්චරයි. ඊතුරු කිසි දෙයක් ළමයි වෙනසක් නැහැ. කලින් විදිහටම තමයි අපි සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්නේ. හරි. මොකද්ද පරමාණුක ස්කන්ධය එකකෙන් අණුවේ ස්කන්ධය බෙදපුවම අපිට කෙලින්ම සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න පුළුවන්. හැබැයි ටික දවසක් යද්දි ළමයි විද්‍යාඥයන්ට තේරෙනවා අපි කරන්නේ මේ මෝඩ වැඩක්. හරි අපිට මීට වඩා ලේසියෙන් මේ අණු වල සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න පුළුවන් කියලා විද්‍යාඥයන්ට තේරුම් යනවා. ඒක හොයන්නේ මෙහෙමයි. ඒගොල්ලෝ දකිනවා මේ අණු හැදෙන්නේ ළමයි පරමාණු එකතු වෙලා. පරමාණු යම්කිසි අනුපාත වලින් එකතු වෙලා තමයි අණුවක් හැදෙන්නේ. එහෙනම් ඔය අණු වල තියෙන ළමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ඒ අදාළ අනුපාත වලින් එකතු කරපුවම මේ අණු වලට අදාළ සාපේක්ෂ අණුක ස්කන්ධය එන්න ඕනේ කියලා විද්‍යාඥයන්ට තේරෙනවා. මම කියපු කතාව තේරුම් නැති කට්ටිය මේ උදාහරණය බලන්න. ළමයි විද්‍යාඥයෝ දකිනවා අපි මේ කරන වැඩේ නිකන් නහය මෙහෙම අල්ලන්න තියෙද්දි වටෙන් කර වටෙන් බෙල්ල වටෙන් අත දාලා නහය අල්ලනවා වගේ වැඩක්. හරි මෙහෙම සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන එක මෙහෙම නහය වටෙන් අත දාලා හරි නහය වටෙන් නෙමෙයි බෙල්ල මේ මූණ වටෙන් අත දාලා නහය අල්ලනවා වගේ වැඩක්. හරි මූණ වටෙන් අත දාලා නහය අල්ලනවා වගේ වැඩක්. අපිට පුළුවන් මෙහෙම කෙලින්ම නහය අල්ලන්න. කොහොමද ළමයි කෙලින්ම නහය අල්ලන්නේ? මේක අවුලක් නැහැනේ. මේක අවුලක් නැතිනම් මම පොඩ්ඩක් මේක මකනවා. මෙහෙමයි ළමයි කෙලින්ම මූණ අල්ලන්නේ. නිකමට ගන්නකො ජල අණුව. ජල අණුව ගත්තම ළමයි ඔය ජල අණුව හැදිලා තියෙන්නේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වලින්. එතකොට දෙන්නගේ අනුපාතය හයිඩ්‍රජන් පරමාණු 2යි ඔක්සිජන් පරමාණු 1යි. විද්‍යාඥයෝ දකිනවා ළමයි මේ හැදිලා තියෙන අනුපාතයට අනුව එයාලගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන් එකතු කරා නම් අපිට ජල අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය ගන්න පුළුවන් කියලා. මම කොහොමද පෙන්වන්නම්? සාමාන්‍යයෙන් ළමයි හයිඩ්‍රජන් අණුවේ හයිඩ්‍රජන් පරමාණුවේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 1යි.
හයිඩ්‍රජන් වල සාපස් එකයි. හැබැයි මෙතන හයිඩ්‍රජන් දෙන්නෙක් ඉන්න හින්දා එක වගේ දෙකක්. හරි. හයිඩ්‍රජන් වල සාපස් එකයි. හැබැයි මෙතන හයිඩ්‍රජන් දෙන්නෙක් ඉන්නවා. එහෙනම් එක වැඩි කිරීම දෙක. ඕකට එකතු කරනවා ළමයි ඔක්සිජන් වල සාපස්. ඔක්සිජන් පරමාණුවේ සාපස් කීයද? ඔක්සිජන් පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කීයද? 16යි. ඉස්සෙල්ලා මතකයි හෙව්වා 16යි. එහෙනම් 16 ධන 2 සමානයි 18යි. 18යි. මේ තියෙන ළමයි ජල අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය. ජල අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය. ඒකයි මම ඔයාලට කිව්වේ මේ ක්‍රමෙන් ලේසියෙන් මෙහෙම නහය අල්ලන්න පුළුවන්කම තියෙද්දි අපි ඉස්සෙල්ලා අණුවක හරි සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න මෙහෙම නහය වටේ ඔළුව වටේ අත දාලා නහය අල්ලන්න ගියා. හැබැයි මේකක් කියන්නම්. අර මේ ක්‍රමේ අදාළ වෙන්නේ ළමයි අණු වලට විතරයි යා. පරමාණු වලට අපි මේ ක්‍රමය ඉගෙන ගත්තේ නැහැ. පරමාණු වලට ඉගෙන ගත්ත ක්‍රමය මොකද්ද? පරමාණු වලට ඉගෙන ගත්තේ කොහොමද පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්නේ? පරමාණුවේ සැබෑ අගය බෙදන්න ඕනේ පරමාණුක ස්කන්ධයකකින්. ඒකට කෙටි ක්‍රම. එහෙම නැත්නම් වෙන මුකුත් ක්‍රම තියනවද? නැහැ. ඒක තමයි එකම ක්‍රමය. හැබැයි අණුවකට ළමයි ඒ ක්‍රමෙත් එක්කම තව පොඩි කෙටි ක්‍රමයක් තියෙනවා. ඒ කෙටි ක්‍රමය තමයි මේ තියෙන්නේ. මම ඔයාලට ඕනම් මේක ඔක්සිජන් හරි ඔක්සිජන් අණුවටත් කරලා පෙන්නන්නම්. O2 නේ. O2 කියන්නේ ළමයි ඔක්සිජන් පරමාණු දෙන්නෙක් ඉන්න ඔක්සිජන් පරමාණු දෙකක් එකතු වෙලා තමයි O2 හැදෙන්නේ. එතකොට ඔක්සිජන් අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය හොයනවා නම් ඔක්සිජන්ලා දෙන්නේ. එහෙනම් එක ඔක්සිජන් කෙනෙක්ගේ ළමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි. ඒ වගේ දෙන්නෙක් හින්දා 2යි 16 වරක් 2 32යි මේ තියෙන්නේ ඔක්සිජන් අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය. මම ඔයාගේ හිත සැනසෙන්න හයිඩ්‍රජන් ග්ලූකෝස් වලත් හදලා පෙන්නන්නද? ග්ලූකෝස් වලත් සාපේක්ෂ අණුක ස්කන්ධය හදලා පෙන්නන්නම්. කොහොමද ළමයි අපි හදන්නේ? ග්ලූකෝස් ගන්නවා C6යි H12යි O6යි කියලා. එතකොට ඉස්සෙල්ලාම බලනවා මේ ඉස්සෙල්ලාම බලන්න ඕනේ මේකේ ඉන්න පරමාණු කවුද කියලා. කාබන් ඉන්නවා, හයිඩ්‍රජන් ඉන්නවා, ඔක්සිජන් ඉන්නවා. ඊට පස්සේ බලන්න ඕනේ ඒගොල්ලෝ කීයක් ඉන්නවද? හයිඩ්‍රජන්ලා කීයක් ඉන්නවද? ඔක්සිජන්ලා කීයක් ඉන්නවද? කාබන්ලා කීයක් ඉන්නවද? කාබන්ලා 6ක් ඉන්නවා. හයිඩ්‍රජන්ලා 12ක් ඉන්නවා. ඔක්සිජන්ලා 6ක් ඉන්නවා. ඊට පස්සේ ඒ එක ප්‍රමාණය යාළගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයෙන් වැඩි කරනවා ළමයි. කාබන්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12යි. එහෙනම් ඉන්න ගාන වැඩි කරනවා එක්කෙනෙක්ගේ ගානෙන්. එතකොට එනවා 6 වරක් 2 12න් 2 දානවා එකක් ඉතුරුයි 6යි 1යි 72යි. හයිඩ්‍රජන් වල සාපස් 1යි. එහෙනම් 12 වැඩි කරනවා ළමයි එකක ගානෙන් 12යි. ඔක්සිජන් 6 දෙනෙක් ඉන්නවා. හැබැයි එක ඔක්සිජන් පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි. එක්කෙනෙක්ගේ ගාන වැඩි කරනවා ඉන්න ගානෙන්. එතකොට මුළු ඔක්සිජන්ගෙම සාපේක්ෂ පරමාණුක ස්කන්ධය එනවා. එතකොට එනවා ළමයි 36න් 6 දානවා 3ක් ඉතුරුයි 6යි 7 8යි 9යි. ඔක්කොම එකතු කරාම 10න් බිඳුව දානවා එකක් ඉතුරුයි 9යි 10යි 17යි 18යි. අපිට එනවා ග්ලූකෝස් අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය 180ක් කියලා. මේ 180ට ළමයි ග්‍රෑම් තියනවද? නැහැ. ග්‍රෑම් මුකුත් නැහැ. එතකොට සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට ග්‍රෑම් තියනවද? නියමයි. ග්‍රෑම් එහෙම මේවා මුකුත් නැහැ. ඒකක මුකුත් නැහැ. ඊට පස්සේ මෙතනින් පස්සේ ළමයි තව දෙයක් කියන්න ඕනේ. මොකක්ද දන්නවද? මේවා ළමයි හයිඩ්‍රජන්ගේ 1යි, ඔක්සිජන්ගේ සාපස් 16යි, සෝඩියම්ගේ 23යි, එහෙම අර නයිට්‍රජන් වල 14යි. පාඩම් කරන්නේ නැහැ ඒවා විභාගෙට දෙනවා. හරි. විභාගෙට ඔයා ඒවා පාඩම් කරනව නැද්ද කියන එකට වඩා විශේෂ දේවල් තියනා විද්‍යාව යහන්න. ඒ හින්දා පන දාගෙන එක මූලද්‍රව්‍ය ළමයි සාපස් නම් හොයන්න එපා, පාඩම් කරන්න එපා. මේ ලෝ වැඩකට නෑ. ඔයා දැනගන්න ඕනේ සාපස් කිව්වොත් හොයන්න. කොහොමද හොයන්නේ? දෙන ලද මූලද්‍රව්‍ය ස්කන්ධය සැබෑ ස්කන්ධය බෙදන්න ඕනේ පරමාණුක ස්කන්ධ ඒකකින්. එතකොට අපිට සාපස් ගන්න පුළුවන්. එතකොට සාපේක්ෂ අණුක ස්කන්ධය ඒ ක්‍රමයටම හොයන්න පුළුවන්. දෙන ලද අණුවේ සැබෑ ස්කන්ධය බෙදන්න පුළුවන් පරමාණුක ස්කන්ධ ඒකකින්. හරි. එතකොට අපි කියනවා සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා. අණුවක්නේ. එහෙනම් සාපේක්ෂ අණුක ස්කන්ධය. හැබැයි එච්චර දුක් විඳින්න ඕනද ළමයි? එච්චර දුක් විඳින්න ඕනේ නැහැ. ලේසි ක්‍රමයක් තියෙනවා. කොහොමද?
අණුවක් හැදිලා තියෙන පරමාණු ටික ගත්තා. ඉන්න ප්‍රමාණය එක සාපස් ගානෙන් හිතන්නකො ඔක්සිජන්ලා දෙන්නෙක් ඉන්නවා කියලා. එක ඔක්සිජන් කෙනෙක්ගේ 16යි නම් ඒ ගාන ඉන්න ගානෙන් වැඩි කරලා අපිට සාපේක්ෂ අණුක ස්කන්ධයට ඉතාමත් ලේසියෙන් අගයන් ගන්න පුළුවන්. එහෙනම් අපි මේ මතක් කරේ මවුල පාඩමේ ඔයාලගේ මුල කොටස. එතකොට එහෙනම් ඔයාලා අර අමාරුයි කිව්ව සෑහෙන දුක්පින්ද සෑහෙන දුක්පින්දලා ඉගෙන ගත්ත මවුල පාඩම අපි මෙතනින් ලස්සනට මවුල පාඩමේ පළවෙනි වීඩියෝ එක අපි මෙතනින් ඉවර කරනවා. මේකේ දෙක තමයි ළමයි තවත් රසවත්. එහෙනම් අපි මේකේ දෙවෙනි පාඩමෙන් හම්බ වෙමු. මේ ඔයාලටගේ නැවත පාඩම් මතක් කරන ආයෙ මතක් කරගමු වීඩියෝ සීරීස් එක. එහෙනම් ළමයි පාඩම් කරන්න විභාගෙට තව චූටි කාලයයි තියෙන්නේ. අපි අතර ගිහිල්ලා නම් ආයෙබෝවන් ජයම වේවා. ආයෙබෝවන් ළමයි.